කෝ බලන්න මගේ චූටි යාළුවෝ ටික. ඔන්න කතා මාමා ආවා. අදත් ඔයාලා වෙනුවෙන්ම හරිම අපූරු හරිම ලස්සන කතන්දරයක් අරගෙනයි ආවේ. කතාව අහන්න හැමෝම ලැස්ති වෙලාද ඉන්නේ? කටකපලා බලාගෙන නේද? හරි. එහෙනම් ඇස් දෙක ලොකු කරන් කන් දෙක හොදට අරගෙන අහන්නකෝ. මෙන්න කතා මාමාගේ අද කතන්දරේ. රජතුමාගේ අලියා සහ කුරුළු යාළුවා ඉස්සර කාලේ අපේ ලංකාවේ හරිම කරුණාවන්ත රජ කෙනෙක් ජීවත් වුණා. මේ රජතුමාට ලොකු හරිම ශක්තිමත් අලි ඇතුන් ගොඩක් හිටියා. ඒ අතරින් රජතුමා වැඩියෙන්ම ආදරය කරපු හරිම ලස්සන සුදු පාටට හුරු ඇත් පැටියෙක් හිටියා. එයාගේ නම මුතු. මුතු ඇත් පැටියා හරිම සෙල්ලක්කාරයි. එයා රජතුමාගේ මාලිගාවේ ලොකු වත්තේ එහෙට මෙහෙට දුව පැනලා සැල්ලම් කරනවා. රජතුමාත් මුතුට හරිම ආදරේ. එයා හැමදාම මුතුට කන්න රස කෙසෙල ගැඩි උක් දණ්ඩු ගෙනත් දෙනවා. දවසක්දා මුතු වත්තේ සෙල්ලම් කර ඉන්නකොට එයා දැක්කා පොඩි කුරුළු පැටියෙක් අත්තකින් බිමට වැටිලා ඉන්නවා. ඒ කුරුළු පැටියාගේ කකුලක් තුවාල වෙලා. එයාට පියාඹ ගන්න බෑ. චීව් චීව් ගාලා එයා දුකෙන් කෑ ගැහුවා. මුතු ඇත් පැටියාට කුරුළු පැටියා ගැන හරිම දුක හිතුණා. එයා හැමීට එයාගේ හොණ්ඩවැලෙන් කුරුළු පැටියව අල්ලලා උස්සලා ගත්තා. පොඩි බබෙක්කු උස්සගන්නවා වගේ හරිම පරිස්සමෙන්. ඊට පස්සේ මුතු කුරුළු පැටියව හොඩවැල උඩ තියාගෙන රජතුමා ගාවට ගියා. රජතුමා දැක්කා මුතුගේ හොඩවැල උඩ ඉන්න පොඩි දුකින් ඉන්න කුරුළු පැටියාව. අනේ කවුද මේ පොඩි යාළුව? රජතුමා ඇහුවා. මුතු එයාගේ ඔළුව වනලා කුරුළු පැටියාගේ තුවාල වෙච්ච කකුල පෙන්නුවා. රජතුමාට කාරණේ තේරුණා. එයා ඉක්මනට වෙද මහත්තයට කතා කරලා කුරුළු පැටියාගේ කකුලට බෙහෙත් දැම්මුවා. ඊට පස්සේ පොඩි කූඩුවක් හදලා ඒකේ කුරුළු පැටියව තිබ්බා. මුතු හැමදාම කුරුළු පැටියා බලන්න ආවා. රජතුමා කුරුළු පැටියාට කැම වතුර දුන්නා. ටික දවසකින් කුරුළු පැටියාගේ කකුල සනීප වුණා. එයාට ආයෙත් පියාඹන්න පුළුවන් වුණා. කුරුළු පැටියා කූඩුවෙන් එළියට ඇවිත් මුතුගේ ඔළුව උඩ නැග්ගා. එයා සතුටින් චීව් චීව් ගාලා මුතුට ස්තුති කළා වගේ. ඊට පස්සේ එයා පියාඹලා ගියා. ඒත් එදා ඉඳන් ඒ කුරුළු පැටියා හැමදාම උදේට මාලිගාවට ආවා. ඇවිත් මුතුගේ ඔළුව උඩ වහලා ලස්සන සින්දුවක් කිව්වා. මුතුත් හොඩවෙලා වනලා සතුටු වුණා. එයාලා දෙන්න හොඳම යාළුවෝ වුණා. රජතුමා මේක දැකලා හරිම සතුටු වුණා. මගේ මුතු ඇත්පැටියා වගේම අනිත් අයට උදව් කරන කරුණාවන්ත කෙනෙක් වෙන්න ඕනේ කියලා රජතුමා හිතුවා. ඉතින් පුතේ මේ කතාවෙන් අපි ඉගෙන ගත්තේ මොකක්ද? අපි කොච්චර ලොකු වුණත් පොඩි වුණත් අසරණ වෙලාවක ඉන්න කෙනෙක්ට උදව් කරන එක හරිම වටිනවා කියන එකයි. එතකොට අපිට හොඳ යාළුවෝ ලැබෙනවා. ඉතින් ඔන්න ඔහොමයි මගේ චූටි යාළුවනේ අද කතාව ඉවර වුණේ. කතාව ඔයාලා රස විඳින්න ඇති කියලා කතා මාමා හිතනවා. කතාව අහගෙන හිතපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් කතා අහන්න ආසනම් කතා මාමා channel එක subscribe කරන්න, මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. හොඳද? ආයෙත් දවසක තවත් ලස්සන කතාවකින් අපි හම්බ වෙමු. එතකල් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. කතා මාමාගෙන් ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.